සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ පළමු 2020 තරඟය හෙට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණි අතර පාකිස්තාන නවක ක්‍රීඩකයින් රැසක්ම මෙවර සංචිතයට ඇතුළත්. පාකිස්තාන කණ්ඩායමට එරෙහිව 2020 තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර මේ වන විටත් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර අවසන්. පාකිස්තාන කණ්ඩායමට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතරින් ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා තවද කලකට පසුව ධනංජයද සිල්වාද සංචිතයට කැඳවා තිබෙන නිසාවෙන් අපේ ක්‍රීඩකයින්ට සිය හුරු පුරුදු ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන නිසා වැඩි වාසි ලැබෙන අතර පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, කමිල් මිෂාර, ධනංජයද සිල්වා යන ක්‍රීඩකයින් අතරින් සුදුසුම ක්‍රීඩකයා කවුරුන් විය හැකිද?